අයිබෝන් සුබ දවසක්. අද යන්නේ එලි ගෝල්ස්ටයින්ගේ කතාව. එලි ගෝල්ස්ටයින් කියන්නේ කවුද? මුලින්ම මම මෙන්න මෙහෙම කතා කරන්නම්කෝ. දාබර දෙමව්පියනි ඔබටත් ඉන්නවා නම් ඩවුන් සින්ඩ්‍රෝම් තියෙන දරුවෙක්. එහෙමත් නැත්නම් ඇබ්නෝමල් දරුවෙක්. එහෙමත් නැත්නම් ඔටිසම් දරුවෙක්. එහෙමත් නැත්නම් සාමාන්‍ය දරුවෙක් කරන ක්‍රියාකාරකම් කරන්න පරක්කු වෙන ටිකක් කල්පනා කරන ඇවිදින්න අපහසු කතා කරන්න අපහසු දරුවෙක් ඔබටත් ඉන්නවා නම් මේ කතාව ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි කතාව මෙන්න මේ විදිහට පටන් ගමු. ඇය ඉපදුණු දවසේම ඇගේ අම්මා වුණු ඉවෝන්ට කිව්වේ ડોක්ටර්ස්ලා හරි අසුබ ආරංචියක්. ඔයාගේ දරුවාට ඩවුන් සින්ඩ්‍රෝම් තියෙනවා කියලා. එයාට කවදාවත් ඇවිදින්න කතා කරන්න බැරි වෙයි. එතනින් නොනැවතුණු හෙදියක් ඔයා කැමති නම් දරුවා රෝහලේ දාලා යන්නත් පුළුවන් කියලා ඇයට කියනවා. හරියට ඇයගේ ජීවිතේට කිසිම වටිනාකමක් නැති විදිහට තමයි ඇය කතා කරේ. කොහොමවත් වර්තමානයේ වෙද්දී ඒ එලි ගෝල්ස්ටයින් ලෝක ප්‍රකට සන්නාම තානාපතිනියක් බවට පත්වී තිබෙන බව සඳහන් කළ යුතුයි. ඇය ලෝකෙටම කියා දුන්න පාඩම තමයි මේ ඔබට මම කියන්න යන්නේ. එලි ගැන කතා කරද්දී එලි කියන්නේ අරගලයකින් පටන් ගත්ත ජීවිතයක්. ඒ කියන්නේ එලි මාස 5ක් වැනි පුංචි කාලේදී එලිට පැය 11ක දැවැන්ත හදවත් සැත්කමක් සිද්ධ කරනවා. ඒ සැත්කමට ඇයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඇගේ අම්මා ඒ කියන්නේ ඉවෝන් රෝහලේ හැම තැනම ඇවිද ප්‍රාර්ථනා කළේ තමන්ගේ දරුවාට තව පුංචි කාලයක් හරි ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා. කොහොම වුණත් වෛද්‍ය විද්‍යාව ඇයට සීමාවන් පනවද්දී එලිගේ අම්මා ඇයට එකම එක දෙයක් ඉගැන්වුවා. ඒ තමයි ඔයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය. ඒ වචන ටික තමයි වර්තමානයේදී මේ එලි ශක්තිමත් කළේ. ඊළඟට එලි කියන්නේ ලෝකයක් වසඟ කළ සිනහවක් තියෙන කෙනෙක්. කතා කරන්න ඇවිදින්න බෑ කිව්ව එලි ලොකු හීන දකින්න පටන් ගන්නවා මේ විශ්වාසයත් එක්ක. යෝන්වේදීම මොඩලින් පටන් ගත්තු ඇය 2020 දී ඉතිහාසයම වෙනස් කරනවා. ඒ තමයි ගුසි ව්‍යාපාරයේ නිරූපිකාවක් ලෙස ඇය පෙනී සිටීමෙන් තමයි මේ මොඩලින් පටන් ගන්නේ. ගුසි සමාගමේ Instagram එකේ වැඩිම ලයික්ස් ලැබුණු පෝස්ට් එක උනේ ඇගේ පින්තූරය. ඊට පස්සේ වෝග් සංගරාවේ කවරයට ආපු පළමු ඩවුන් සින්ඩ්‍රෝම් සහිත නිරූපිකාව විදිහට ඇය ලෝකයේම අවධානය දිනා ගන්නවා. ඉන් නොනැවතුණු එලි 2025 දී BBC මාලා නාට්‍යයක් වෙන මැලොරි ටවර්ස් හරහා රංගනයට පිවිසෙනවා. තමන්ව ප්‍රතික්ෂේප කරපු ලෝකයට ඇදුන්නේ විශාල පිළිතුරක්. ඇගේ පළමු රංගනය වෙනුවෙන් ඇය එමි සම්මානයකට නිර්දේශ වෙනවා. ඒක විශාල ජයග්‍රහණයක්. ඒ විතරක් නෙමෙයි. Strictly Come Dance සහ ආයතනය සමග ඇය එකතු වෙලා කවදාම හරි දවසක මම Strictly Come Dancing show එකකට යනවාමයි කියන ඇගේ දැඩි අධිෂ්ඨානය සහ ලොකු හීනය ඇගේ හිතේ පැලපදියම් වෙනවා. 2025 වර්ෂය කියන්නේ ඇයට ඒ අවස්ථාව ලැබෙන වර්ෂය. විටෝ කියන නර්තන ශිල්පියත් එක්ක එකතු වෙලා ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නවා. තරගයෙන් ඇය ඉවත් වුණත් ඇය තවමත් විටෝ සමග නර්තනයේ යෙදෙනවා. දැන් ඇගේ ඊළඟ ඉලක්කය තමයි TV ප්‍රසන්ටර් කෙනෙක් වෙන එක. ඇය ඒ බව කෙලින්ම BBC නිෂ්පාදකවරුන්ටත් කියලා ඉවරයි. උපදිනකොටම බෑ කියපු දරුවෙක් අද මුළු ලෝකයටම පෙන්නලා තියෙන්නේ විශ්වාසය තියනවා නම් සීමාව කියන්නේ නිකම් වචනයක් විතරයි කියලා. ඉතින් ඔබේ ජීවිතයේදී අභියෝග ඉස්සරහ දනින් වැටෙන්න හිතුනොත් එළිව මතක් කරගන්න මේ එළියගේ කතාව. ඔබටත් මේ වගේ දරුවෝ ඉන්නවා ඇති. ඔබත් මේ වගේ දරුවෝ ඉස්සරහට ගෙනියන්න දැඩි වෙහසක් මහන්සියක් ගන්නවා ඇති. ඔබටත් පුළුවන් ඔබේ දරුවා ජයග්‍රහී මාවතට ගෙනියන්න. ඉතින් මේ එළියගේ කතාවෙන් ඔබටත් ඔබේ ජීවිතයටත් ඔබගේ දරුවාගේ ජීවිතයටත් යමක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි.